ඔයාලා විශ්වාස කරන්න මේ අවුරුදු 6ක පොඩි කොල්ලා එයාගේ නංගි වෙනුවෙන් එයාගේ දෙගුණයක් විතර විශාල සුනකයෙක් එක හැප්පෙනවා. මේ තමයි බ්‍රිජර් වෝකර් කියන පුංචි හීරෝ. මේ හීරෝ එයාගේ නංගිත් එක්ක ළමා වෙනක සෙල්ලම් කර කර ඉද්දි හදිස්සියෙම ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනකයෙක් එයාගේ නංගිට පහර දෙන්න එනවා. ඒක දැකපු හීරෝ එකපාර එයාගේ ජීවිතේ පැත්තකට දාලා එයාගේ නංගි ජීවිතය වෙනුවෙන් ඒ සුනකයා එක්ක සටන් කරනවා. මේ සටනෙන් හීරෝට එයාගේ ජීවිතේ බේර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒත් අවාසනාවකට හීරෝගේ මූණට ඉතා විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ ප්‍රතිකාර කිරීමෙන් පසු හීරෝගේ මූණ. මේ සිද්ධිය සමාජගත වීමෙන් පස්සේ ලෝකයේ ප්‍රසිද්ධ මිනිස්සු බව මෙයාට කතා කරලා තියෙනවා. අවසානයේ හීරෝ එයාගේ තාත්තට මෙහෙම කියලා තියෙනවා. කවුරු හරි මිය යනවා නම් ඒ මම වුණොත් හොඳයි. If somebody had to die, I'd rather it be me. He meant it. අවුරුදු 6ක පොඩි කොල්ලෙක්ට තමන්ගේ නංගි වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන්නේ ඒ ආදරය ගැන කතා කරන්න මටත් වචන නැහැ. යම් අවස්ථාවක ඔයා ආදරය කරන කෙනෙක්ට මෙහෙම දෙයක් වුණොත් ඔයා මොකද කරන්නේ? ඔයා අබ්බා හේ පැනලා දුවනවද? නැත්නම් ඕන එකෙක් එක්ක හැප්පෙනවද?